අයි මොකද්ද මේ මාළුවගේ නම? කරිමුද ළඟ කියන්නේ. කරිමුද? ඔව්. ඉතින් දාන්නේ. ඇයි? ඉතින් දාන්නේ. ආහා. කොහොම නිකන් බැදලා ගන්න තියන්නේ? සත්තු එහෙම නෑ නේ. නෑ මේක එක හදයක් අත්තට ගහන්න මේක හරියට මොනරුයි මේ ආලාව ඉන්නේ. ආලාව කියන්නේ? මේ ඊග ආහා. කුස්ස. ඔව්. උන් දෙනවා ෂොට් එක හදයක් හරි ඉඳලා එහෙම කරගෙන දැක්ක. හ්ම්. ඔව් නේද? හවසට නම් හොඳ ඇති. හවසට මේ නියම. අයි සාමාන්‍ය බුකින් එක කන්ෆර්ම් වුණාට පස්සේ තමයි ලෑස්ති කරන්නේ. ඔව් උදේ පාන්දර ඇවිල්ලා මෙහෙ සෙටප් එක දාලා ඉන්නවා. හවසට ඉස්සෙල්ලා. ඒ දවස්වල නම් කට්ටිය ගොඩක් ඉන්නවනේ. ඔව් මේ සතියේ හිටියා. මේ සතියේ හිටියා කට්ටිය මේ පැත්තේ නෑ අහම කිව්වා. මේ සතියේ හිටියා මලගයක් කියලා කැන්සල් වුණා. ආ එහෙම. අතර බෝතල අරගෙන
බොන වතුර නේ රාජ ඔය. ඔව් මෙන්න. ඔව්නේ. ඔව් මෙන්න. පොතේ තියාපුවාම ගොඩක් නාස්ති වෙනවා. නාස්ති වෙන එක තමයි. ඇයි ගන්න යන්නේ? ඕන ප්‍රමාණය මෙහෙම කිව්වි. පැත්තකින් ගන්නේ. ඒවගේ දෙයකට අනිවාර්යෙන් ඉතල අපේ කෙනෙක් ඉන්න ඕනේ. ඒකයි වාර්තාවේ ආරක්ෂා. ඒකවල බය නැතුව ආයෙත් තව ඇත්තටම ඉතින් අපි බඩු එකතු කරගෙන ගොඩක් කරගෙන මේ ලොකුවට හේම් බඩු ආගෙන එනවට වඩා මෙතනට ආව ලේසි ඉතින් කරදරයක් නැහැ. හැමදේමත් තියෙනවා. අපි දැන් මේ අපි කැම්පින් යනවා කොට සතිය ගානේ යවෙන්නේ නැහනේ. ඉතින් මේ ආවා බඩු මුකුත් ගේන්න දෙයක්වත් නැහැ. මේ තමයි රාජෝය මේ රාජෝයගේ වැඩක් තමයි මේක. රාජෝය තමයි ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. මේ තව දේවල් ලෑස්ති කරනවා. මේ මම කන්ටැක්ට් නම්බර් එක දාන්න රාජෝයගේ මේ මෙතන මාරම ප්ලේස් එකක්. මම ඔයගලන්ට තව වීඩියෝස් වලින් පෙන්නන්නම් මේ. ඉතින් බලමු අපි ඉස්සරහට වෙන වැඩ ටික නේද? වැඩ ටික. ඉවර කරලා තමයි ප්‍රගතිය ගැන කතා කරන්නේ. අනිවාර්යයෙන්. එහෙනම් ඒක රාජයාගේම නිපෙම ඔය පත්තු කරන්න මොනවා වෙලින්ද රාජේ? දර පොට් ටිකක් දාලා පත්තු කරන්න පුළුවන් නේ. Hi guys, මම ඉන්නේ දැන් කල්පිටියේ හරියට කියන්නේ ඩොල්ෆින් වාඩියේ හරියේ. මේ හරිය ඇත්තටම කියනවා නම් මේ හරිය මේ පාරම ලස්සන මේ කැලයක් තියෙන බානක චුට්ටක්. ඒ කැමරාවල ඔක්කොම බලන්න බැරි වෙයි. ඒත් එක්කම බීච් එක තියෙනවා හැපැත්තේ. බන්න එකත් පෙන්නම්. පේනවද දන්නේ නැහැ. මම තව ටිකක් ඒ හරියටම ගිහිල්ලා බලමුකෝ. මේ හරිය අපිට හම්බුණා මේ තැනක් මේ ඩොල්ෆින් වාඩිය කියලා. එතන ඉන්නවා මේ රාජු කියලා කෙනෙක්. එයා තමයි අපිට ටෙන්ට් එක ගහලා ඒකේ අවශ්‍ය කරන බඩු ටිකයි මොකුත් අපිට ගේන්න දෙයක් නැහැ. හැමදේම එයා ගාව තියෙනවා. එයා ලෑස්ති කරලා දෙන පොඩි මුදලක් තමයි ගන්නෙ. කෑම ටිකක් දෙනවා. මේ ඇත්තටම එයාගේ ගණන් සාධාරණයි. මේ හැමදේම කියන්නේ බාබකියු මැෂින් එකේ ඉඳලා ටෙන්ට් එක අනිත් එක තමයි ආරක්ෂාවට වෙනම කෙනෙක් මේ ඒගොල්ලන්ගේ පොඩක් හට වෙන ටෙන්ට් එකක් ගහලා වෙනම කෙනෙක් ඉන්නවා අපේ ආරක්ෂාවට. බය වෙන්න නම් කිසිම දෙයක් නෑ මෙතන. මේ වෙලාවේ බීච් එකේ රස්නේ හැන්දෑවට මම පෙන්නන්න. කෑම ටික හම්බෙනවා ටීවී ඒගොල්ලන්ගේ කෙනෙක් ඉන්නවා. එයා තමයි ඔක්කොම අපිට ලෑස්ති කරලා දෙන්නේ.
රත් වෙලා තියෙන්නේ පිච්චිරෝ. මාරම ලස්සන තැනක් ඒක මට වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. මේ බලන්න. ඈතින් පේනවා අපේ ටෙන්ට් එක. කුලෙක් යනවා. right. යන් කොටා පොඩක් ඉස්සරහට යන්න. මේ තනියෙන් කැම්පින් ආවේ. ඒකත් මාරම අත්දැකීමක්. අර කට්ටිය ඉන්නකොටත් ඒකෙත් අමුතුම ගල් එකක් තියෙනවා. බලන්න යන්න තවත් ලස්සනයි. ටිකක් ඉන්නේ. තව තැනක් තියෙනවා ලස්සන. අංගෙනකොට මගින් ගත්තා මේ මාළුවෙක්. අරගෙන දැන් මේක බැදලා ගන්න ඕනේ අවශ්‍ය වෙනකොට.